මහලු මිනිසෙක් ඔහුගේ කුඩා අබලන් නිවස තුළ තවත් එක් නිහඬ උදෑසනක අවදි වෙයි. ඔහුගේ ඇඳ අසල කුඩා මේසය මත ඔහුව ජීවත් කරවන බෙහෙත් බෝතලේ ඉතිරිව තිබුණේ ඉතා කුඩා ප්‍රමාණයකි. ඔහු සිය පරණ කැලෙන්ඩරේ තවත් දවසක් කතිර ගසන්නේ දිනිය සෙමින් මුමුණමිනි. වෙවුලන අතින් නවාගත් මුදල් නෝට්ටු කිහිපයක් මිරිකාගත් ඔහු සෙමින් ගමේ බෙහෙත් ශාලාව වෙත පියනගයි. කවුන්ටරයේදී ඔහු දැනගන්නේ බෙහෙත් මිල නැවතත් ඉහළ ගොස් ඇති බවයි. මුදල් පසුම්බිය විවෘත කළ ඔහුට වැටහෙන්නේ තවත් කාසි ස්වල්පයක් මදි බවයි. පටුමාවත දිගේ ඔහුගේ පියසටහන් දෝංකාර දෙද්දී ඔහු හිස් අතින්ම නිවස බලා පියනගයි. ඉතිරිව තිබූ තේ ස්වල්පය කට බිඳුණු කෝප්පේට වත් කළ ඔහු බොහෝ වේලාවක් ඒ දෙස බලා සිටී. කරුණාවන්ත අසල්වැසි කාන්තාවක් ඔහුට බත් පිඟානක් ගෙනවිත් දෙයි. සෑම බත් කටක්ම ඔහුගේ අවසන් කටවන්නාසී ඔහු සෙමින් ආහාර ගනී. කඳුළු අතරින් සිනාසෙන්නට උත්සාහ කරමින් ඔහු තම මියගිය බිරිඳගේ ඡායාරූපයේ දෙස බලයි. එදින රාත්‍රියේ ඔහුගේ කැස්ස නැවතත් මතුවේ. පෙරටත් වඩා ගැඹුරෙන් බරපතල ලෙස. ඉතිරිව තිබූ පිතිවලින් එකක් ගිල දැමූ ඔහු සිවිලිම දෙස බලාගෙනම ඇලවෙයි. ඈට කෙතක සිට තම බිරිඳ තමාට හඩගසනවා ඔහු සිහිනෙන් දකී. ඔහු අවදි වන්නේ පිටත ඇදහැලෙන වර්ෂාවේ හඬටය. දුටු සිහිනය තවමත් දෑස්වල රැඳී තිබේ. වහලෙන් ගලන දිය බිඳක් ඔහුගේ බෙහෙත් බෝතලය අසලටම වැටෙයි. දිනක තමා බලන්නට එන බවට පුතා දුන් පොරොන්දුව ඔහුට සිහිවෙයි. පුතා එවූ ඒ පරණ ලියුම ඔහු තවමත් කොට්ටේ යට තබාගෙන සිටී. ළමයින් පාරේ සිනාසෙමින් සෙල්ලම් කරයි. ඔහුගේ බිත්ති හතරෙන් එපිට ජීවිතය සුපුරුදු ලෙස ගලා යයි. මෙවර හෝ ඒ මුදල ප්‍රමාණවත් වේ යයි සිතා ඔහු නැවතවරක් කාසි ගණන් කරයි. ඔහු නැවතත් උත්සාහ කරන්නට තීරණය කරයි. සමහර විට අද දවසේ බෙහෙත්වල මිල ගණන් වෙනස් වී ඇති බව. කිසිදා නොයන තරම් ප්‍රමාද වන බස් රථයේ එන තෙක් ඔහු බලා සිටියයි. පාරේ ගිය වාහනයකින් විසි වූ මඩවතුර ඔහුගේ ඇඳුම්වල තැවරුණද ඔහු කිසිවක් නොකියයි. තවමත් බලාපොරොත්තුවේ සේයාවක් සිත දරාගෙන ඔහු නැවතවරක් බෙහෙත් ශාලාවට ඇතුළු වෙයි. උදව්වක් කිරීමට නොහැකි තැන බෙහෙත් ශාලාවේ මුදලාලි අහක බලා ගනී. ඔහුගේ ගත වෙහෙසකර වුවද දෑස් සංසුන්්‍ය. ඔහු සෙමින් නිවස බලා පියනගයි. එදින රාත්‍රියේ ඔහු සිය කුඩා පහන් වැට දල්වාගෙන ජනේලය අසලින් වාඩි වෙයි. අවසන් වතාවටත් ඔහු පුතාගේ ලියුම අතට ගනී. එහෙත් එය කියවන්නට තරම් දෑස් පන නැත. වෙන කවරදාටත් වඩා තදින් තියුණු ලෙස ඔහුගේ කැස්ස නිශ්ශබ්දතාවය බිඳ දමයි. සුළඟට පමණක් ඇසෙන යමක් මුමුණමින් ඔහු ජනේලයෙන් පිටත බලා සිටී. පහන් වැටේ තෙල් සිඳී යමින් පහන් දැල්ල සෙමින් වෙව්ලන්නට වෙයි. කිසිවෙකුත් නොදකින කඳුළු බිඳක් ඔහුගේ කම්මුල දිගේ සෙමින් ගලා යයි. ඒ කුඩා නිවස තුල ජීවිතයක් නිවී යන බවක් නොදැන මුළු ගමම සුවනින්දකය. අලුයම උදාවත් සමග මෘදු රන්වන් පැහැෙලියක් කාමරිය පුරා පෙතිරයයි. අර අසල්වැසි කාන්තාව හැමදාමත් උදෑසන මෙන්ම පැමිණෙයි. කිසිදු පිළිතුරක් නොලද තැන ඇය සෙමින් දොර විවර කරයි. ඇය නිහඬවම තැටිය පසකින් තබා දෑස් බහතට හෙලා ගනී. අසල්වැසි කාන්තාව කඳුලක් පිස දමා සෙමින් ප්‍රාර්ථනාවක් මුමුණයි.
ඊළඟ උදෑසන ඒ මහලු මිනිසාගේ පුටුව ජනේලය අසල නිහඬවම විය. බෙහෙත් බෝතලය තවමත් අඩක් පිරී තිබූ අතර ඔහු වාඩි වී සිටි තැනට හිරු එළිය මෘදුව වැටී තිබින.